මේක තමයි ඉතිහාසයේ සිද්ධ වෙච්ච ලොකුම ලීක් එක. 2014 අගෝස්තු 31 ජෙනිෆර් ලොරෙන්ස් උදේම ඇහැරෙනවා. ඊට පස්සේ එයාගේ ෆෝන් එක චෙක් කරනවා. එයාට මිස් කෝල් සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම වොයිස් මේල් 847ක් මෙයාට උදේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. වොයිස් මේල් වැඩියෙන්ම ඇවිල්ලා තියෙන්නේ එයාගේ පර්සනල් ඒජන්ට් කෙනෙක්. ඒ පණිවිඩයෙන් කියන්නේ අන්තර්ජාලයට යන්න එපා, ඒ වගේම ඔන්ලයින් යන්න එපා කියලා. කොහොම වුණත් මේක දැන් පරක්කු වැඩි. ජෙනිෆර් ලොරෙන්ස් යනවා එයාගේ Twitter account එක. එයා දකිනවා එයාව ලෝකේ පුරා ප්‍රසිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ ඇස්සේ එයාගේ ප්‍රයිවට් ෆොටෝ එකකුත් ලීක් වෙලා තියෙනවා. මේක මෙයා අවුරුදු 3කට විතර කලින් ගත්ත නිර්වත් ඡායාරූපයක්. ඒ වෙනකොටත් ඒ ෆොටෝ එක මිලියන 14ක් විතර බලලා තියෙනවා. ඉතින් මේකත් එක්කම හොලිවුඩ් එක පුරාවටම ප්‍රසිද්ධ අය 100ට අධික පිරිසකගේ ෆොටෝස් ලීක් වෙලා තියෙනවා. කේට් අප්ටන්ගේ හනිමුන් වීඩියෝ එකක්, ස්කාලට් ජොහැන්සන්ගේ ප්‍රයිවට් සෙල්ෆීස්, ඒ වගේම තව අයගේ කවදාවත් කවුරුවත් දකින්න හොඳ නැති ජාතියේ ෆොටෝස් ගොඩක් ලීක් වෙලා තියෙනවා. පැය 48ක් ඇතුළත මේ ෆොටෝස්, වීඩියෝස් මේ හැම එකක්ම වෙබ්සයිට් 17000කට අධික ප්‍රමාණයකට ෂෙයා වෙලා තියෙනවා. හානිය අති විශාලයි. ගොඩක් අය ලොකු මෙන්ටල් ප්‍රෙෂර් එකකට වැටලා තියෙනවා මේ කේස් එක නිසා. ඒ වගේම ගොඩක් අයට දරුණු ඇන්සයිටි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. කීප දෙනෙක්ම සූසයිඩ් කරගන්නත් හදලා තියෙනවා. ඒත් මේකේ කම්පන සහගතම කොටස මේක නෙමෙයි. මේ වැඩේ කරලා තියෙන්නේ සුපිරි හැකර් කෙනෙක් නෙමෙයි. ෆේක් Apple security email යවලා දෙන සාමාන්‍ය මිනිස්සු සෙට් එකක්. ඉතින් කවුද මේ මිනිස්සු? මෙයාලා කොහොමද මේ වැඩේ කරේ? මේ වීඩියෝ එක ගොඩක් ඉන්ටරෙස්ටිං වෙයි ඔයාලට. ඉතින් මේක එක තප්පරයක්වත් මිස් කරගන්න එපා. එදස් 13 නොවැම්බර් මාසයේදී රයන් කොලින්ස් කියලා මිනිස්සේ ලැන්කැස්ටර් වල පොඩි බිල්ඩින් එකක වාඩි වෙලා එයාගේ ඩෙල් ලැප්ටොප් එකක් දිග අරගෙන Apple password copy කරගන්න ගමන් තමයි මෙයා ඉන්නේ. ඇත්තටම Apple ලා ඔරිජිනලි කරන විදිහට තමයි මෙයා මේ වැඩේ කරන්නේ. මේකේ වෙනස තමයි කවුරු හරි කෙනෙක් password එක type කරාම ඒ password එක Apple company එකට යනවා වෙනුවට ඒ password එක එන්නේ මෙයාගේ email එකට. ඉතින් මෙයා මේක වෙනුවෙන්ම Apple ලා වගේ පේන වෙබ්සයිට් එකක් නිර්මාණය කරනවා. ඒ වගේම ඊට පස්සේ එයා කොහොම හරි iCloud accounts වල email address 4800ක් විතර හොයාගන්න. මේ ඔක්කොම celebrities ලගේ. මෙයාගේ පළවෙනි target එක තමයි ස්කාලට් ජොහැන්සන්. ඒ වගේම තව චිකාගෝ වල එඩ්වර්ඩ් මැජර්සික් කියලා පොඩි කොල්ලෙක් එයාගේ දෙමව්පියන් සාලේ TV බලවල ඉන්න වෙලාවේ මෙයා එයාගේ කාමරේ ඉඳගෙන හොලිවුඩ් එකට අදාළ කම්පැනිස් වලට fake emails යවන ගමන් තමයි ඉන්නේ. මේ email වල තියෙන බොඩි එක තියෙන්නේ මෙන්න මේ විදිහට. Unauthorized access detected. Your iCloud's photos may be compromised. ඉතින් මෙයාලා මේ එක email එකක් යවලා නිකන් ඉන්නේ නැහැ. අවුලක් නැති වෙන විදිහට තව emails මෙයාලා යවනවා. ඉතින් මෙහෙම unauthorized ඒ කියන්නේ අනවසරෙන් ඇතුළු වීමේ ඊමේල් මේ වගේ වෝනින් ඊමේල් එකක් යවුවාම ගොඩක් කට්ටිය බය වෙනවා. ඉතින් ඊට පස්සේ බහුතරයක් ඒ ඊමේල් එක ක්ලික් කරලා ඒ ඊමේල් එක ගැන ගොඩක් කන්සිඩර් කරන්න පටන් ගන්නවා. මොකද එයාලා බයයි එයාලගේ iCloud photos ලීක් වෙයි කියලා. ඉතින් 2013 අන්තිම භාගයත් 2014ත් අතර කාලය ඇතුළත එයාලා ඊමේල් දහස් ගාණක් යවලා තියෙනවා. 100 ගණනක් මිනිස්සු එයාලගේ පාස්වර්ඩ් එක ටයිප් කරලා යවලා තියෙනවා. ඉතින් මේකෙන් ගොඩක් අය ෆේමස් සෙලිබ්‍රිටිස් ලා. මේ Find My iPhone කියලා Apple ලගේ තියෙන මේ ඔප්ෂන් එක සාමාන්‍යයෙන් පාස්වර්ඩ් එකක් වැරදියට ගැහුවත් කොච්චර ප්‍රමාණයක් වැරදියට ගැහුවත් ඒක බ්ලොක් වෙන්නේ නැහැ. ඕන තරම් ප්‍රමාණයක් try කරන්න පුළුවන්. try out කරන්න පුළුවන්. කිසිම සීමාවක් නැහැ. ඉතින් මේක මේ hackers වලට ලොකු උදව්වක් වෙලා තියෙනවා. එයාලා මේ පාස්වර්ඩ් එක ජාතියේ පාස්වර්ඩ් ගහලා ලොග් වෙන්න try කරලා තියෙනවා. ඉතින් ලොග් වෙන සීන් නැහැ, කිසිම warning නැහැ. මෙයාලා දිගටම try කරා. එයාලගේ නම්, ගම්, මේ වගේම උපන් අවුරුදු, සින්දු වල නම් මේ වගේ දේවල් තමයි එයාලා try කරන්නේ. ඉතින් එයාලගේ එහෙම පාස්වර්ඩ් ගහලත් ලොග් වෙන්න බැරි වුණාම එයාලගේ ඊළඟ ඔප්ෂන් එක තමයි security questions. ඉතින් celebrities ලගේ තොරතුරු සාමාන්‍යයෙන් ගොඩක් තැන්වල ඉතාමත් ප්‍රසිද්ධිය හොයාගන්න පුළුවන්. Wikipedia වල, Google එකේ අපිට ගහපු ගමන් එයාලා ඉපදිච්ච ස්ථානය, ඉපදිච්ච නගරය, මොන වීදියේද මෙයාලා හැදුනේ වැඩුනේ, ඉපදිච්ච අවුරුද්ද, මෙයාලගේ සිබ්ලින්ග්ස්ලා, මෙයාලගේ පෙට් කෙනෙක් ඉන්නවා නම් ඒකේ නම සෝෂල් මීඩියා වල හොයාගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි මෙයාලට විස්තර හොයාගන්න. ඉතින් කෑල්ලෙන් කෑල්ල එන්ටර් කරලා හැකර්ස්ලා මේ ලොග්ස් හිමීට කඩනවා. මේක එක ක්‍රමයක්.
අනිත් ක්‍රමය තමයි ඔයාලගේ පාස්වර්ඩ් එක වීක් කියලා බොරු ඊමේල් එකක් යවලා පාස්වර්ඩ් එක රීසෙට් කරලා ආපහු ඊමේල් එකක් ගෙන්න ගන්න එක. අර මම කලින් කියපු ක්‍රමය. මේකට මෙයාලා පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් මේ accounts වලට log වෙන හැකර්වරු මෙයාලා කෙලින්ම restore and backup කියන option එක තමයි select කරන්නේ. එහෙම select කරගත්තට පස්සේ එයාලට පුළුවන් වෙනවා iCloud වලට upload වෙලා තියෙන photos videos හැම එකක්ම download කරගන්න. ඒ download backup එකක photos videos දහස් ගාණක් ඉතාමත් විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඉතින් මේවා හැම දෙයක්ම ගබඩා කරන්න මෙයාලා external hard drive පාවිච්චි කරලා තියෙනවා. ඉතින් warning message එකක් නැහැ, notification email කිසිම දෙයක් නැහැ. තනිකරම නිකන් backup එකක් restore වෙන scene එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් private datas මෙයාලා ඔක්කොම hard disk වලට copy කරගන්නවා. ඉතින් මූලිකම කාරණය තමයි මෙයාලා අද මොලකාරයෝ නෙමෙයි. මෙයාලා මූලික වැරදි කරන්න පටන් ගන්නවා. මෙයාලගේ IP address hide කරන්නේ නැහැ. ඒ වගේම මේ හැකර්වරු එයාලගේ private banks වලින් තමයි එයාලගේ hosting වලට websites මිලදී ගන්න, domain මිලදී ගන්න මේ වගේ දේවල් වලට payment කරලා තියෙනවා. ඒ වගේම මෙයාලා computer use කරන්නේත් එයාලගේම personal username password දාලා. එයාලගේ browsers පාවිච්චි කරන්නේත් personal usernames passwords ගහලා. ඉතින් මාස 18ක් විතර තිස්සේ මෙයාලා මෙහෙම හිමීට celebrities ලව target කරගෙන වැඩේ කරගෙන යනවා. කාටවත් මේ වැඩේ තේරෙන්නේ නැහැ. 2014 අගෝස්තු මාසයේ dark internet forum එකක. මේක ඇවිල්ලා මේ dark web නෙමෙයි normal surface internet එකේම තමයි. මේක ටිකක් හොයාගන්න අමාරු website එකක අර dark දේවල් කතා කරන forum එකක්. ඉතින් මේ වගේ forum එකක මෙන්න මේ වගේ post එකක් දාලා තියෙනවා. ඉතින් මේකේ ඉස්සරහින් පොඩි previews ටිකක් එහෙමත් දාලා තියෙනවා. ඉතින් ඔන්න විනාඩි කීපයක් යනකොට Bitcoin payments ගලාගෙන එන්න පටන් ගන්නවා. ඉතින් මේකෙන් පස්සේ තමයි ලීක් එක පටන් ගන්න. පින්තූර හැමතැනම යන්න පටන් ගන්නවා. social media විනාශ වෙලා යනවා. news channel එහෙම හොඳටම බය වෙනවා මේවා දැකලා. ඒ වගේම Hollywood එකත් ඊටාම නිශ්ශබ්දයි. ඉතින් මේක නිකම්ම මේ අනවසර ඇතුළු වීමක් විතරක්ම නෙමෙයි. බය, කුතුහලය, ඒ වගේම weak passwords මෙන්න මේ දේවල් තමයි ඇත්තම ප්‍රශ්න. එක ක්ලික් එකකින් ඔක්කොම වෙනස් වෙලා තියෙනවා. මේ dark forum එකට මේ post එක upload කරපු කෙනා තවත් මෙගා link එකක් upload කරනවා. ඒකේ තියෙනවා leak වෙච්ච photos videos 43ක් විතර. ඉතින් මෙන්න මේකෙන් පස්සේ මේ thread එක පුපුරලා යනවා. කට්ටිය පිස්සුවෙන් වගේ message කරන්න පටන් ගන්නවා, comment කරන්න පටන් ගන්නවා. ගොඩක් මිනිස්සු වැඳ photos ඉල්ලන්න පටන් ගන්නවා. මෙන්න මෙයාගේ photos, මට මෙන්න මෙයාගේ photos ඕන. සමහර අය සල්ලිත් offer කරනවා මෙයාගේ photos දෙන්න කියලා. එක්කෙනෙක් Emma Watson ගේ photos වලට $1000ක් offer කරලා තියෙනවා. තව කෙනෙක් Taylor Swift ගේ leak photos videos වලට $500ක් offer කරලා තියෙනවා. ඉතින් මේ dark forum එකට මේ post එක දාපු කෙනාගේ username එක පෙන්නන්නේ original guy කියලා. ඉතින් විනාඩි 47ක් 48ක් වගේ යනකම් මේ ඔරිජිනල් ගායි මේ එවල තියෙන කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ ආ දානවා හිතුවට වඩා විශාල එකක්. සෙලිබ්‍රිටිස්ලා 61 දෙනෙක්ගේ ෆොටෝස් 461ක් තියෙන ෆයිල් එකක් මෙයා රිලීස් කරනවා. මේ ෆයිල් එකේ පාස්වර්ඩ් එක තමයි infected. ඉතින් මේ පාස්වර්ඩ් එකයි මේ ෆයිල් එකයි පස්සේ විමර්ශකයින්ට උදව් වෙලා තියෙනවා මෙයාලව හොයාගන්න. කොහොම හරි මොනවා වුණත් දැන් රෑ 11:47 වගේ වෙනකොට තව ඇනොනිමස් කෙනෙක් සමහර විට එකම කෙනා වෙන්න ඇති මේ ඔරිජිනල් ගායි කියන කෙනා වෙන්නත් ඇති. තවත් වෙනම ෆෝරම් එකක මේ හැමදේම සිද්ධ වෙන්නේ Reddit වල මතක තියාගන්න. තවත් වෙනම ෆෝරම් එකක වෙනම ඉන්ටර්නෙට් ඇඩ්‍රස් එකකින් මේ ඔක්කොම ටික වෙනමම රිලීස් කරනවා. හැබැයි ප්‍රශ්නේ කියන්නේ මේ පාර මෙයා රිලීස් කරන්නේ මේවා සල්ලි වලට නෙමෙයි. හැම දෙයක්ම ෆ්‍රී. ඉතින් මෙන්න මෙතනින් තමයි මේ කතාවේ ඇත්තම පිස්සුව පටන් ගන්නේ. ඉතින් එදා රෑ මොඩරේටර්ස්ලට මේ Reddit එකේ ඉන්න මොඩරේටර්ස්ලට අනිකර පිස්සුවක් වෙනවා මේ වැඩි. එක මොඩරේටර් කෙනෙක් පස්සේ කියලා තිනවා එයා පැයක් ඇතුළත පෝස්ට් 10000ක් ඩිලීට් කරා කියලා. ඉතින් මෙහෙමත් ඩිලීට් කරාට පස්සේ කොහොම හරි තව 5ක් විතර ඉතුරු වෙනවා. ඉතින් මේකෙන් පස්සේ යූසර්ස්ලා මේවා වෙන විදි වලින් ෂෙයා කරන්න පටන් ගන්නවා. cloud storage links ඒ වගේම file sharing websites වලින් මෙන්න මේ වගේ දේවල් වලින් මේවා ෂෙයා කරන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට මෙයාලා යූස් කරන ඉන්ටර්නෙට් හොස්ට් වෙන්නේ වෙනත් රටක. ඒ කියන්නේ සරලව VPN තමයි යූස් කරලා තියෙන්නේ. මේවා නිකම්ම මේ ගෙඩි පිටින්ම ෆොටෝස් වීඩියෝස් විදිහට මෙයාලා ලීක් කරන්නේ නැහැ. එක්කෙනෙක් කම්පියුටර් සොෆ්ට්වෙයාර්ස් වල ෆයිල් එකක් විදිහට මේවා ෂෙයා කරනවා. ඒකට සොෆ්ට්වෙයාර් ෆයිල් එකක් විතර දෙන්නේ. ඒක එක්ස්ට්‍රැක්ට් කරාම තමයි මෙයාලට බලන්න ඕන අදාළ දේ තියෙන්නේ. සමහර අය ගේමින් ෆයිල්ස් ඇතුළට මේවා දාලා ඒවා කම්ප්‍රෙස් කරලා ෂෙයා කරනවා ගේමින් ෆයිල් එකක් විදිහට. ඊට පස්සේ ඒකත් එක්ස්ට්‍රැක්ට් වුණාට පස්සේ තමයි එයාලට ඕන දේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් අය Minecraft ගේමින් ෆයිල්ස් වලට දාලා තමයි මේවා යවලා තියෙන්නේ. එතකොට ගේමින් ෆොරම්ස් වල හැමත් මේවා ෂෙයා වෙලා තියෙනවා. ඉතින් ඔන්න දැන් පාන්දර 2ට විතර, ඒ කියන්නේ සැප්තැම්බර් 1 වෙනිදා. එක යූසර් කෙනෙක් Reddit වල තව සබ් Reddit එකක් දානවා. ඒ කියන්නේ කමියුනිටි එකක් හදනවා. මේ හදන කමියුනිටි එක
රෙකෝඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ අඩුම කාලයකින් වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් හම්බ වෙච්ච සබ් රෙඩිට් එක බවට, ඒ කියන්නේ කමියුනිටි එක බවට මේක පත් වෙනවා. පැයකට සබ්ස්ලා 10000ක් හම්බෙලා තියෙනවා. ඉතින් රෙඩිට් එකට මේ ට්‍රැෆික් එක ඇත්තටම ටිකක් දරා ගන්න බැරි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකෙන් දැන් ඔන්න යූසර්ස්ලා මේ ලීක් වෙලා තියෙන ෆොටෝස්, මේ ඩේටා ටික ඔක්කොම එකතු කරලා මේවා ඕගනයිස් කරන්න පටන් ගන්නවා. සෙලිබ්‍රිටිස්ලාගේ නේම් වලට අනුව, ඩේට් එකට අනුව මේ විදිහට ලස්සනට ඕගනයිස් කරනවා. ඒ වගේම ස්ප්‍රෙඩ් ෂීට් එකක්, ඒ කියන්නේ එක්සෙල් ෂීට් එකකුත් පාවිච්චි කරලා තිනවා මේ ටික ඕගනයිස් කරගන්න. මේ තියෙන ෆේක් ෆොටෝස්, මේවා ඇත්ත ෆොටෝස්, මේවා රියල්, මෙන්න මේ විදිහට ඒවා වෙන් කරලා දාලා තිබිලා තියෙනවා. ඉතින් ඔන්න දැන් සැප්තැම්බර් 1 වෙනිදා උදේ වෙනවා. එක ලෝය කෙනෙක්ගෙන් Reddit එකට ඊමේල් එකක් එනවා. මේ ලීක් වෙලා තියෙන ෆොටෝස් වලින් එක ගෑන් ළමෙක් ඉන්නවා අවුරුදු 18ට අඩු කියලා. ඉතින් මෙන්න මේකෙන් හැමදේම වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් මේක නිකම්ම මේ ප්‍රයිවසි කේස් එකක් විතරක්ම නෙමෙයි. මේක ෆෙඩරල් අපරාධයක් බවට දැන් පත් වෙලා ඉවරයි. ඉතින් Reddit එක හොඳටම රත් වෙනවා. මෙයාලගේ ලොක්කු ටික එකතු වෙලා ඔන්න දැන් මීටින් එකක් තියෙනවා. ඉතින් මේ මීටින් එකේ තීරණය කරනවා මේ පෝස්ට් ටික ඔක්කොම රිමූව් කරලා දාන්න. ඊට පස්සේ Reddit එකේ මේ හැම දෙයක්ම රිමූව් කරලා දානවා. ඒ වගේම යූසර්ස්ලවත් බෝන් කරනවා. ඒත් ඒ වෙනකොටත් වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මොකද පැය 48ක් ඇතුළත ඩවුන්ලෝඩ්ස් මිලියන 100ක් විතර සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම එක එක සර්ච් එන්ජින් වල රෙකෝඩ් බ්‍රේකින් පවා තියෙනවා. ඒ කියන්නේ අති විශාල ප්‍රමාණයක් සෙලිබ්‍රිටිස්ලාගේ නම් ගහලා මෙහෙම ලීක් කියලා ඉස්සරහින් දාලා මේ විදිහට සර්ච් කරලා තිනවා. එයාලට රිපෝට් හම්බ වෙනවා. ඒ වගේම ඇඩල්ට් වෙබ්සයිට්ස් වලින්, වැඩිහිටියන්ට පමණයි වෙබ්සයිට්ස් වලින් මේ සෙලිබ්‍රිටිස්ලාගේ නම් ගහලා සර්ච් කරලා තියෙනවා අනන්ත ප්‍රමාණයක්. තාමත් විශාල ප්‍රමාණයක් කියන්න බැරි ප්‍රමාණයක්. ඉතින් තවම ඉන්ටර්නෙට් එකේ එක එක ෆෝරම්ස් වල මේ ඉමේජස් පැතිරෙනවා. මේක හරිම භයානක සිද්ධියක්. එකම ඉමේජ් එක ප්ලැට්ෆෝම් සෑහෙන ප්‍රමාණයක තියෙනවා කියලා කියන්නේ එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කොහොමද ඇත්තටම ඉන්ටර්නෙට් එකෙන්ම මේ ඔක්කොම ටික අතු ගාලා දාන්නේ? ඒක ඇත්තටම කරන්න අමාරු, කරන්න බැරි වැඩ. අන්න දැන් අපිට ප්‍රශ්න ටිකක් එනවා. කවුද මේවා ෆ්‍රී දුන්නේ? ඇයි මෙහෙම ෆ්‍රී දුන්නේ? එතකොට අනිත් හැකර්ස්ලා ඇයි තාම සද්ද නැතුව ඉන්නේ? 2014 සැප්තැම්බර් 2 FBI එකට එනවා අර්ජන්ට් මැසේජ් එක. ඔන්න දැන් මේ කේස් එක টොප් ප්‍රයොරිටි කේස් එකක් වෙලා ඉවරයි. මෙයාලා හොයන්න පටන් ගන්නවා ඊමේල් IDs, ඒ වගේම ස්පෑම් ඊමේල්ස්, සයිබර් ක්‍රයිම්ස්, වයර් ට්‍රාන්ස්ෆර්ස්, මේ වගේ දේවල් හොයන්න පටන් ගන්නවා. ඉතින් FBI එකට පැය කිහිපයක් ඇතුළත සර්වර් ලොග්ස්, ඉන්ටර්නෙට් ප්‍රොවයිඩර්ස්ලාගේ රෙකෝඩ්ස්, බිට්කොයින් ට්‍රාන්සැක්ෂන් ඩේටාස්, ඒ වගේම මෙයාලට Apple ලා දීලා තියෙනවා GB 100කට වැඩි account details. දැන් වැඩේ පට්ටම සීරියස්. Google එකක් දෙනවා ඊමේල් account 1847කට අදාළ data. ඒ වගේම Reddit එක ඒ ෆෝරම් එකේ ඒ chat කරපු කට්ටිය, ඒකේ ඉන්න active members ලගේ details මෙයාලට ලබා දෙනවා. මේවල මේ Bitcoin payments තමයි පොඩ්ඩක් හොයාගන්න අමාරු. මොකද Bitcoin payments එක එක path වලට ගිහිල්ලා එක එක cryptocurrency වලට transfer වෙලා convert වෙලා ඒ වගේ ඔහොම තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ path එක ටිකක් හොයාගන්න යාලට ටිකක් අමාරුයි. ඉතින් මෙයාලා කොහොම හරි මේ හැකර්ස්ලා යවලා තියෙන පුෂ් ඊමේල් වල පොඩි අඩුපාඩුවක් මෙයාලා කරලා තියෙනවා. ඔන්න මෙයාලට එක IP address එකක් අහු වෙනවා. අන්න ඒ IP address එකෙන් යවලා තියෙන ඊමේල් වල පොඩි අඩුපාඩුවක් මේ කවුරු හරි එක හැකර් කෙනෙක් කරලා තියෙනවා. මොකද ඒ ඊමේල් එකේ header එකේ මෙයාලගේ original server path එක පෙන්නනවා. මේ server path එක තියෙන්නේ Russian server path එකක්. හැබැයි IP address එකේ පෙන්නන්නේ වෙනමම සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්. ඒකට අනුව මේක තියෙන්නේ නිකන් residential Comcast internet connection එක. ඒ වගේම location එකක් පෙන්නනවා Lancaster, Pennsylvania. ඉතින් විමර්ශකයින් මේ ඩීටේල් Apple ලා එවලා තියෙන IP address ඒ ඩීටේල් එක මේක ටැලි කරලා බලනවා මොන ඩීටේල්ද ගැලපෙන්නේ කියලා. ඉතින් මෙන්න මෙයාලා හොයා ගන්නවා ජෙනිෆර් ලොරෙන්ස්ගේ iCloud backup එක ඩවුන්ලෝඩ් කරගත්ත IP address එකට සමාන IP address එක. ඉතින් මේ දෙක ටැලි වෙලා තියෙනවා. ඉතින් මේ ඉන්ටර්නෙට් සබ්ස්ක්‍රයිබර් කවුද කියලා හොයා ගන්නවා. එයා තමයි රයන් කොලින්ස්. මම මුලින්ම කියපු කෙනා. මෙයාට කිසිම ක්‍රිමිනල් රෙකෝඩ් එකක් තියෙන මිනිහෙක් නෙමෙයි. දරුවන් දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්. සාමාන්‍ය මිනිහෙක්. මෙයා හොස්පිටල් එකක IT ඔෆිසර් කෙනෙක් විදිහට වැඩ කරන කෙනෙක්. හොයාගත්ත විතරයි තාම ඔන්න අල්ලගෙන නැහැ. 2014 ඔක්තෝබර් 7 FBI එක කරනවා ලොකු රේඩ් එකක්. මේ රේඩ් එක සිද්ධ වෙන්නේ එකම ටයිම් එකකදී ඒ වගේම විවිධ ප්‍රදේශවල. ඔබට ලැජ්ජ නැද්ද? ඔබතර චාටර් පොරක්ද? මෙන්න මේ වගේ ප්‍රශ්න වලින් ඔයාගේ මනස ඇතුලෙන් ඔයාටම අහගන්න. මතක තියාගන්න. ඔයා නිකන් කොටුවේ ස්ට්‍රීට් එකක ඉන්න බඩුවකට සමාන. එතනින් එහාට ආයි කියන්න දෙයක් නැහැ. කිසිම අනුකම්පාවක් නැතුව මෙයාලට වැඩේ කරලා පෙන්නන්න. ඇයි ඔයා ජීවිතේට මේ රූල්ස් ටික ඇඩ් කරගන්න ඕන. මතක තියාගන්න මේ chance එක තියෙන්නේ ලයිෆ් ෆන්ඩ් එකේ paid members ලට විතරයි. සමහර දේවල් තියෙනවා අපිට මේ ලෝකේ වීරයෝ කියලා තියෙන දේවල් වල අපිට වීරයෝ කියලා දීලා තියෙන දේවල් වලින් ඒව කරන්න බෑ. අන්න ඒකට අපිට ඕන විලන්ස්ලා, මාෆියා බොස් කෙනෙක් මුළු සමාජයම හැන්ඩල් කරන්නේ
සල්ලි පෙන්නලා සල්ලි දීලා නෙමෙයි. ඒක තමයි බය ඒ වගේම රෙස්පෙක්ට් එක. ඉතින් ඔන්න ලැන්කැස්ටර් වල රයන් කොලින්ස් මෙයාලා අල්ලගන්නවා. එයාගේ ලැප්ටොප් එකත් අල්ලගන්නවා. එයාගේ ලැප්ටොප් එක ගන්න වෙලාවෙත් එයා iCloud කීප එකටම ලොග් වෙලා ඉඳලා තියෙනවා. ඒ වගේම ලේබල් කරපු එක්ස්ටර්නල් හાર્ඩ් ඩ්‍රයිව් එකකුත් තිබිලා තියෙනවා. මේකේ ගහලා තියෙනවා celebrities initials කියලා. එක ෆෝල්ඩර් එකක ෆොටෝ 100කට වඩා තිබිලා තියෙනවා. මෙයා ඕගනයිස් කරලා තියෙන විදියට celebrities ලාගේ නම් වලින් තමයි මෙයාලා ෆෝල්ඩර්ස් ඕගනයිස් කරලා තියෙන්නේ. ඉතින් එක සෙලිබ්‍රිටි කෙනෙක්ගේ ෆෝල්ඩ් එකක් ඇතුලේ ෆොටෝස් 100කට අධික ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ඒ වගේම එයාගේ බ්‍රවුසිං හිස්ටරි වල තියෙනවා දහස් ගාණක් iCloud accounts වලට log වෙන්න try කරපු links. ඒ වගේම එයාගේ email එකේ draft වල මෙන්න මේ වගේ template එකක් තිබිලා තියෙනවා. ඉතින් FBI එක මේ කොලින්ස් කෙන් අහනවා ඇයි ඔයා මේ වගේ දේවල් කරේ මොකටද කරේ කියලා. කොලින්ස් දෙන්නේ හරිම සරල උත්තරයක්. අනිත් අයට වගේම මටත් ලොකු ආශාවක් තිබ්බ මේවා බලන්න. ඕක තමයි ආදීලා තියෙන උත්තරේ. කොහොම හරි මේ කොලින්ස් හැමදේම පිළිගන්නවා. එයා කරපු වැරදි හැමදේම පිළිගන්නවා. එයා එන්ක්‍රිප්ට් කරපු ඩේටාස් වල තියෙන පාස්වර්ඩ් පවා FBI එකට ලබා දීලා තියෙනවා. ඒ වගේම තව එයා රිලීස් කරපු නැති ඩේටාස් විශාල ප්‍රමාණයක් එයාගේ එක්ස්ටර්නල් හાર્ඩ් ඩ්‍රයිව් වල තිබිලා තියෙනවා. මේ හැම දෙයක්ම ලීක් වෙලා නැහැ. නැතුව තමයි මෙච්චර කලබගෑනියක් වෙලා තියෙන්නේ. ඉතින් ඔය ටයිම් එකේම චිකාගෝ වල එඩ්වර්ඩ් මැජසික් කියන කෙනාව FBI එක අල්ලගන්න. මෙයාව අල්ලගන්න වෙලාවේදී මෙයා ඉඳලා තියෙන්නේ දෙමව්පියන් එක්ක උදේ ආහාරය ගන්නකම්. කොහොම හරි මේ එඩ්වර්ඩ් ටිකක් ඇඩ්වාන්ස් විදියට තමයි වැඩේ කරගෙන ගිහිල්ලා තියෙන්නේ. මෙයා ගාව ලැප්ටොප්ස් 3ක් මෙයා පාවිච්චි කරලා තියෙනවා වැඩේ කරන්න. ඒ වගේම මෙයා රෂියන් ෆොරම්ස් වල තියෙන එක සොෆ්ට්වෙයාර්ස් ಜಾති තමයි මෙයා ගොඩක් යූස් කරලා තියෙන්නේ. ඒ වගේම මෙයා ඩේටාස් ඔක්කොම බෑකප් කරලා තියෙන එක්ස්ටර්නල් හાર્ඩ් ඩ්‍රයිව් එකක නෙමෙයි ක්ලවුඩ් ස්ටෝරේජ් එකක. මේකේ මෙයා ලස්සනට ඩේට් වයිස් ඒ වගේම සෙලිබ්‍රිටිස් ලගේ නේම් වයිස් ලස්සනට ඕගනයිස් කරලා තියෙනවා මේ හැම ඩීටේල් එකක්. ඒත් මෙයා එක ලොකු මිස්ටේක් එකක් කරලා තියෙනවා. මෙයා හොරකම් කරන හැම මගුලක්ම මෙයා එයාගේම ඊමේල් එකට ඊමේල් කරගෙන තියෙනවා. හරිම මෝඩ වැඩක් මේක. සාමාන්‍යයෙන් මේ වගේ වැඩක් කරන මේ වගේ එකෙක්ට තේරෙන්න ඕන මේ වගේ දෙයක් කරාම මේවා පර්මනන්ට් රෙකෝඩ්ස් බවට පත් වෙනවා වගේ. මම මේවට අනුබල දෙනව නෙමෙයි. මම කියන්නේ කිසිම ප්ලෑන් එකක් නැතුව තමයි මේ හොරකම සිද්ධ වෙලා. සමහර විට මිනිහා හිතන්න නැතුව ඇති මේක මෙච්චර දුරදිග යයි කියලා මේ කේස් එක. ඉතින් තව හැක කෙනෙක් තමයි ජෝර්ජ් ගරෆානෝ කියලා කියන්නේ. මෙයාව ඇරස් කරන්නේ කනෙක්ටිකට් වලදී. පොලිසියට මෙයාගෙන් ලීක් කන්ටෙන්ට්ස් හොයාගන්න වෙන්නේ නැහැ. මෙයාගේ ඔන්ලයින් ෆ්‍රෝඩ්ස් රෙකෝඩ්ස් විතරයි තියෙන්නේ. මෙයා මේකට බැකප්ස් දාලා තියෙනවා, මේ වගේ දේවල් අප්ලෝඩ් කරලා තියෙනවා, ෂෙයා කරලා තියෙනවා කියලා තමයි මෙයාගේ ඩීටේල්ස් දෙන්නේ. මේකට සම්බන්ධයි කියලා විස්තර ඔක්කොම ටික හොයාගන්නවා. හැබැයි මෙයා ගාව වෙනම එක්ස්ටර්නල් හાર્ඩ් ඩ්‍රයිව් එකක නැත්නම් ස්ටෝරේජ් ලින්ක් එකක මේ වගේ දේවල් වල මෙයා මේවා ගබඩා කරලා තියෙනවා කියලා හොයාගන්න වෙන්නේ නැහැ FBI එකට. ඉතින් තව කෙනෙක් තමයි ක්‍රිස්ටෝෆර් බැනර්. මෙයා හිටපු ටීචර් කෙනෙක්. මෙයාගෙන් හොයාගන්නවා උස්සපු ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස්. ඒ වගේම මෙයා මේ වැඩේ කරන්න පාවිච්චි කරලා තින්නේ පබ්ලික් Wi-Fi කනෙක්ෂන් එකක්. ඉතින් මෙයාත් ලොකු මිස්ටේක් එකක් කරලා තියෙනවා. එයාගේ හැකින් මෙතඩ් එකක් එක දවසක් මීට කලින් දවසක එයාගේ හැකින් මෙතඩ් එකක් එයාගේ යාළුවෙක්ට යූස් කරලා වැඩ කරනවද බලන්න යූස් කරලා තින්නේ. කොහොම හරි යාළුවා දන්නේ නැහැ මෙයා මේක යූස් කරනවා කියලා. ඒව යූස් කරලා යාළුවාගේ ඩීටේල්ස් උස්සලා තිනවා. කොහොම හරි යාළුවා අන්තිමට පොලිසිය ඇන්ට්‍රි එකක් දාලා තියෙනවා මෙන්න මේ විදිහේ දෙයක් වෙලා තියෙනවා කියලා. අන්න ඒ පොලිසියේ තියෙන රෙකෝඩ් එකට අනුව තමයි මෙයා සැක කරලා මෙයාගේ මේ ඩීටේල්ස් FBI එක හොයාගෙන තියෙන්නේ. ඉතින් එයාගේ පර්සනල් ලයිෆ් එක ඩීජින් කැරියර් එක මේ හැම දෙයක්ම ඉවරයි. ඉතින් හැමෝටම දඬුවම් හම්බ වෙනවා. කොලින්ස්ට මාස 18ක වගේ සිට දඬුවම් තමයි හම්බ වෙන්නේ. අනිත් අයටත් දඬුවම් හම්බ වෙනවා. හැබැයි තව එක්කෙනෙක් මේ කේස් එකට අඩුයි. ඔයාලා දන්නවද ඒ කවුද කියලා? දන්නවනම් දැම්මම ගිහලා කමෙන්ට් එකක් දාන්න. මම දැන් තව චුට්ටකින් කියනවා. එයා තමයි the original guy. කවුද මේ ඔරිජිනල් guy කියලා කියන්නේ? ඔන්න ඔතන තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඔයාලට හිතෙනවා ඇති මේ ඉන්න 4 දෙනාගෙන් එක්කෙනෙක් වෙන්න ඇති මේ ඔරිජිනල් guy කියන්නේ කියලා. FBI එකටත් ලොකු ෂුවර් එකක් තියෙනවා මේ ඔරිජිනල් guy කියන්නේ මේ 4 දෙනාගෙන් කෙනෙක් නෙමෙයි කියලා. මොකද එයාගේ සර්වර් රෙකෝඩ්ස් වෙනම තියෙනවා. ඒවා මෙයාලගේ රෙකෝඩ්ස් වලට ගැලපෙන්නේ නැහැ. මෙන්න මෙයා තමයි පබ්ලිකලි හැමදේම දාපු කෙනා. ඔයාලට හොඳටම මතක ඇති. මිනිහා අතුරුදහන්. ඒ වගේම මෙයා ගොඩක් ට්‍රේඩින් ගෲප් යූස් කරලා තිනවා මේවා ෂෙයා කරන්න. මේ එක පාත් එකක්වත් එක ඩීටේල් එකක්වත් හොයාගන්න බැරි වෙන්න මෙයා ඩිලීට් කරලා දාලා තියෙනවා. හැම රෙකෝඩ් එකක්ම මැකිලා ගිහිල්ලා තියෙනවා. හැම ඩීටේල් එකක්ම මැකිලා ගිහිල්ලා තියෙනවා. කොහොම හරි FBI එකට පුළුවන් වෙනවා මේ ඔරිජිනල් ගායි යූස් කරපු ක්‍රිප්ටෝ වලට් එකක් හොයාගන්න. හැබැයි ඒ ක්‍රිප්ටෝ වලට් එක අවුරුදු ගාණක් යනකම් මෙයා පාවිච්චි කරලා නැහැ. ඉතින් ඒකත් සාක්ෂියක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න දැන් ලීගල් පැත්ත ඉවරයි. ඒත් තවම ඩැමේජ් එක ඉවර නැහැ. ජෙනිෆර් ලොරෙන්ස් ප්‍රසිද්ධියේ පෙනී ඉන්න එක නතර කරා. එයාට ඒ දවස් වලින් මීඩියා වලින් සෑහෙන කෝල්ස් ඇවිල්ලා තියෙනවා. ඉන්ටර්විව් කරනවා එක දේවල්. එයා හැම දෙයක්ම රිජෙක්ට් කරලා තියෙනවා. ඉතින් කාටද එහෙම ගිහිල්ලා කැමරාවට මූණ දෙන්න පුළුවන් මෙහෙම දෙයක් වුණා. ගොඩක් ෆෙඩරල් ඒජන්ට්ස්ලා කියලා තියෙනවා එයාලා මේ ජෙනිෆර් ලොරෙන්ස්ව ඉන්ටර්විව් කරන අවස්ථාවල මේ ජෙනිෆර් ලොරෙන්ස් මාර විදිහට ඉමෝෂනල් වෙලා තියෙනවා, අඬලා තියෙනවා කියලා. ඉතින්
උත්තර පවා දීගන්න බැරිලා තින සමහර ප්‍රශ්නවල. ඉතින් කලින් කිව්වාගේම මේ කේස් එක ලීගලි පැත්ත ඇත්තටම ඉවරුණාට ඉන්ටර්නෙට් එකේ තවම මේ දේවල් තියෙන. ඒ හැම එකක්ම කාටවත් මකන්න බෑ. ඒත් මතක තියාගන්න මේකෙන් අපි හැමෝටම ග්ලෝබල් වෝනින් එකක් ලබා දෙනවා. ඩිජිටල් ප්‍රයිවසි කියන පැත්ත ගැන අපිට සෑහෙන දුරට හිතන්න වෙනවා. ඒ වගේම weak passwords. මොකක් හරි අපේ account එකකට password එකක් දානකොට ඒකට weak passwords දාන්නේ නැතුව ආරක්ෂිත පාස්වර්ඩ් එකක් දාන්න අපි ඇත්තටම වග බලා ගන්න ඕන. මොකද අපේ ආරක්ෂාව තියෙන්නේ අපි ගාව. ඒ වගේම ඉන්ටර්නෙට් එකේ තියෙන අඳුරු පැත්තත් මේකෙන් ලොකුවට හෙළිදරව් වෙනවා. මේ කේස් එක වුණාම ජෙනිෆර් ලොරෙන්ස් මෙන්න මේ වගේ ප්‍රකාශයක් දීලා තියෙනවා. මට වෛර කරන මිනිස්සු පිරිච්ච ග්‍රවුන්ඩ් එකක නිර්වත්ව මම හිටගෙන ඉන්නවා වගේ හැඟීමක් තමයි මට පාරේ යනකොට ප්‍රසිද්ධ ස්ථානයක ඉන්නකොට දැනෙන්නේ කියලා. ඇත්තටම ඒක ඒ විදිහ වෙන්නේ නැති. මොකක්ද මේකේ Apple ලගේ රෙස්පොන්ස් එක? මේ ඉන්සිඩන්ට් එකෙන් පස්සේ Apple ලා මේජර් සිකියුරිටි අප්ඩේට්ස් ටිකක් දෙනවා. පාස්වර්ඩ් ඇටම් ප්‍රමාණය, ඒ කියන්නේ පාස්වර්ඩ් try කරන්න පුළුවන් ප්‍රමාණය ලිමිට් කරලා තියෙනවා. ඒ වගේම two factor authentication කියන එක මෙයාලා improve කරලා තියෙනවා. ඒක ලබා දීලා තියෙනවා. මටත් මතකයි අපි ඉස්සර iPhone use කරද්දී මම iPhone 3GS එකේ ඉඳලා use කරනවා. එහෙම use කරද්දී ඒ කාලේදී සාමාන්‍යයෙන් iCloud password එකක් iCloud account එකේ password එක අමතක වුණොත් ඒ password එක අමතක වුණොත් බඩුම තමයි. Apple ලව contact කරලා ගේමක් ගහන්න ඕන. හැබැයි password එක දැන් වැරදුනොත් අපිට ඕන ප්‍රමාණයක් ගහලා try කරන්න පුළුවන්. මම 100කට වැඩි try කරලා තිනවා මගේ iCloud password එකක් වැරදිලා. හැබැයි දැන් එහෙම බෑ. දැන් two factor authentication එකක් ඕන. මොකද password එක reset කරන්න ගියත් ඔයාගේ phone එකට නැත්නම් ඔයාගේ email එකට code එකක් එනවා. ඒ ඉන්නේ මේ වගේ scene එකක් තියෙනවා. OTP එකක්. අර ඔයාලා දන්නවනේ OTP කතන්දරේ. ඔන්න ඔය වගේ scene එකක් තමයි two factor authentication කියලා කියන්නේ. මම මේක දන්නේ නැති අයට කිව්වා. ඒ වගේම තව option එකක් මෙයාලා දීලා තිනවා. මොකක් හරි iCloud account එකකට access දුන්නාම iCloud account එකට email එකක් එනවා. ඔන්න මෙහෙම මේ වගේ device එකකට access දුන්නා කියලා. location එකත් එයාලා එවනවා. ඒ වගේම backup restore කරන්න extra verification code එකක් ඕන. දැන් අන්න ඒ විදිහට තමයි වැඩ ටික යන්නේ. තව පොඩි දේවල් ටිකක් කරලා දිනවා. මම මේ කිව්වේ major security updates ටික විතරයි. ඉතින් ඇත්තටම මේකෙන් බලපෑමට ලක් වෙච්ච celebrities ලට ඇත්තටම අවුරුදු ගානක therapy එකක් එයාලට ඕන වෙනවා. මොකද එයාලගේ life එකම ඉවරයි. මෙහෙමයි. එයාලා films වල එක series වල නිර්වත්ව රඟපාන්න පුළුවන්. හැබැයි ඒක රංගනයක් විතරයි. එතන තියෙන හැඟීම බොරුවක්නේ. එක රංගපෑම. හැබැයි මෙයාලගේ ප්‍රයිවට් මෙයාලගේ පුද්ගලික ෆෝන් එකෙන් මෙයාලා ගන්න ෆොටෝස් එතන තියෙන ෆීලිංගස් ඇත්ත. මෙයාලා එක විදිවලට ඉඳලා ෆොටෝස් ගන්න ඇතිනේ. ඒව එයාලා ගන්නේ එයාලට බලන්න හරි මොකකට හරි එයාලගේ පෞද්ගලික වැඩකටනේ. ඉතින් ඒක මුළු ලෝකෙම දැක්කහම එයාලට මොන වගේ හැඟීමක් ඇති වෙනවද නැද්ද? දැන් පිරිමියෙක් විදියට නිර්වත් ඡායාරූප අමතක කරන්නකෝ. දැන් පිරිමියෙක් විදියට අපේ ෆෝන් එකේ කවුරුවත් බලනවට අකමැති ෆොටෝස් අපි ගාව තියෙනවනේ. එක්ක නිකන් අපි කැතට ඉන්න ෆොටෝ එකක්. ඔයාගේ මොන හරි තියෙනවනේ. කවුරුවත් දකින්න අකමැති ෆොටෝස්. ඉතින් ඔයාලා හිතන්න ඒ වගේ ෆොටෝ එකක් එක්ක අපි නිදාගෙන උදේ අපි නිදාගෙන ඉද්දී කවුරු හරි හොරෙන් ගත්ත ෆොටෝ එකක්. ඒවා මතක සටහන් විදිහට අපි නිකන් තියාගෙන ඉන්නවා. නිකන් අන්‍ය වගේ එන අජූත කැත ෆොටෝ එකක් අපේ යාළුවෙක් හරි කවුරු හරි අපෙන් උස්සලා ඒක සෝෂල් මීඩියා වල දැම්මොත් අපිට කොච්චර රිදෙනවද ඒකට. ඉතින් මේ වගේ නිර්වත් ඡායාරූප ලීක් වුණාම එයාලට ඒක කොච්චර මොන විදිහට දැනෙනවද? ඒ වගේම විශේෂයෙන්ම එයාලා ප්‍රසිද්ධයි. ඔකට ඒක දැනෙනවා වැඩි. සමහර සෙලිබ්‍රිටිස්ලා එයාලගේ රංගන ජීවිතයෙන් සදහටම ඉවත් වෙලා තියෙනවා. ඔයාලා පොඩ්ඩක් මෙහෙම හිතලා බලන්න. පාරේ කවුරු හරි දැන් සෙලිබ්‍රිටි කෙනෙක් දැන් ඔන්න ලීක් වෙච්ච ෆොටෝස් තියෙන කෙනෙක් ඔන්න පාරේ ඇවිදගෙන යනවා. ඊට පස්සේ එයා ඇවිදගෙන යද්දී එයාට මිනිස්සු හම්බ වෙනවා ඉස්සරහට. පාරවල් වල මිනිස්සු ඉන්නවා. එයාලා ටවුන් එකේ ඇවිදගෙන යද්දී ගොඩක් මිනිස්සු ඉන්නවා. ඉතින් මෙයා කොහොමද මෙයා හිතන්නේ අරයා ගාව මගේ ෆොටෝ තියෙනවා ඇති, මෙයා ගාවත් මගේ ෆොටෝ තියෙනවා ඇති, මෙයා මගේ ෆොටෝස් දකින්න ඇති, මගේ හැමදේම දකින්න ඇති. මෙහෙම හිත ඔයාලා හිතන්නකෝ පාරේ යනකොට මාරම ලොකු ඇන්සයිටි තත්ත්වයක් ඇති වෙනවා මේ වගේ දේවල් වලින්. මෙයාලට විතරක් නෙමෙයි මේ දේ කාට වුණත් එහෙම. ලංකාවෙත් කොච්චර දේවල් ලීක් වුණාද? ඉතින් ඒ ලීක් වෙච්ච ගෑන් ළමයි පාරේ යනකොට ඒ ගෑන් ළමයින්ට මොනවා හිතෙනවද? අපි ඒ ගැන අනිවාර්යයෙන්ම දෙපාරක් හිතන්න ඕනේ. මොකක් හරි වීඩියෝ එකක් ෂෙයා කරන්න කලින්, මොකක් හරි ෆොටෝ එකක් ගන්න කලින් අපි හොඳට මොලේ කල්පනා කරන්න. පිරිමි විදිහට කාගේ හරි කාන්තාවකගේ මොකක් හරි ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි රෙකෝඩ් කරන්න කලින් හිතන්න ඕන මේ දේ වෙන කවුරු හරි දැක්කොත් මොන වගේ ලැජ්ජාවකට ඒ ගැන ළමයි පත් වෙනවද? ඉතින් අපිට ඉතුරු වෙනවා එකම ප්‍රශ්නයක්. මේ අල්ලගත්ත 4 දෙනා අහු වෙන්නේ එයාලා එච්චර දක්ෂ නැති නිසා වෙන්න පුළුවන්. කොහොම හරි දැන් මේ අවුරුද්දේ මේ මොහොත වෙනකොට මෙයාලගේ දඬුවම් කාලේ ඉවර වෙලා දැන් රිලීස් වෙලා එයාලා සාමාන්‍ය ජීවිතයට ඇවිල්ලා ඉවරයි මේ හැකර්වරු 4 දෙනා. මම මේ කියන්නේ මේ 4 දෙනා දැන් ඔය එක මිස්ටේක්ස් කරපු නිසානේ දැන් ඔය අහුනේ. මේ කිසිම මිස්ටේක් එකක් කරන්නේ නැතුව ඉතාමත් දක්ෂ විදියට මේ හැම
දෙයක්ම හැක් කරලා අන්තර්ජාලයට මුදා හැරලා සල්ලි හොයන මිනිස්සු තව කොච්චර මේ ලෝකේ ඉන්නවා ඇතිද? අනිවාර්යෙන් ඉතාමත් විශාල ප්‍රමාණයක් ඇති. ඇත්තටම මේ පාඩම සෙලිබ්‍රිටිස්ලා ගැනම නෙමෙයි. අපි හැම කෙනා ගැනම. Tamanගේ ආරක්ෂාව ගැන හොඳටම දන්නේ Taman විතරයි. ජොලියට හරි තමන්ගේ ෆෝන් එක අරගෙන කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා නැත්නම් සෙල්ෆි එකකින් හරි වෙන කවුරුවත් දකින්න හොඳ නැති දෙයක් තමන් ෆොටෝ ගන්නවා නම් වීඩියෝ කරනවා නම් මොලේ කල්පනා කරන්න. තමන්ම ඒක කියන හිතන්න ඕන. ඉතින් මම හිතනවා අද ගොඩක් දේවල් ඔයාලා ඉගෙන ගන්න නැති කියලා ලොකු පණිවිඩයක් මම ඔයාලට දුන්නා. ඔයාලා ඉගෙන ගන්න ඇති. ඒ වගේම තව පොඩි පණිවිඩයක් කියන්න ඕන. අපි හැමෝම දියුණු වෙන මිනිස්සු. අපි හැමෝම දියුණු වෙන මානව වර්ගයක්. එතකොට අපේ ජීවිතේ සමහර දේවල් තියෙනවා අපි ඉම්ප්‍රූව් කරගන්න ඕන. ඒ ඉම්ප්‍රූව් කරගන්න දේවල් සමහර දේවල් අපිට බෑ හැමදේම වීරයන්ගෙන් ඉගෙන ගන්න. මොකද වීරයන්ගේ ඉතාමත් දරුණු අඩුපාඩු තියෙනවා. අපිට සමහර දේවල් ඉගෙන ගන්න අපිට ඕන වෙනවා බිලියන්ස්ලව. දරුණු මාෆියා බොස් කෙනෙක් එයාලගේ මුළු සමාජයම හැන්ඩල් කරන්නේ සල්ලි පෙන්නලා සල්ලි දීලා නෙවෙයි. ඒක තමයි බය, කුතුහලය, ඒ වගේම රෙස්පෙක්ට් එක. ඉතින් මාෆියා බොස් කෙනෙක් විදිහට ඩිසිප්ලින් හදාගෙන එයාලා පාවිච්චි කරන රූල්ස් 7ක් මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා. මේක අතිශයින්ම කන්ෆිඩෙන්ෂියල්. මම මේක දෙන්නේ Patreon members එකේ Patreon page එකේ ඉන්න අපේ Life Under program එකේ ඉන්න paid members ලට විතරයි. මොකද සමා වෙන්න මට මේක ගොඩාක් මිනිස්සු අතරේ බෙදන්න ඕන නැහැ. ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් Life Under එකේ membership එක අරගෙන මේ වීඩියෝ එක බලන්න. මට වගකීමෙන් කියන්න පුළුවන්. මාසයක් යද්දී ඔයාගේ career life එක ඔයාගේ ලයිෆ් එක ඉම්ප්‍රූව් වෙන විදිය ඔයාටවත් හිතා ගන්න බැරි වෙයි. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එකේ අන්තිම වෙනකම් හිටියට. ඉතින් තවත් මේ වගේ කුතුහලය පිරිච්ච කතාවක් අරගෙන එන්නම්. ඔබ සියලු දෙනාටම ජය වේවා. චාෝ.